ආයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ සයිබර් ලෝකයේ ගොඩක් සුලභ ඒ තාමත් හරිම භයානක ප්‍රහාරයක් ගැන. ෆිෂිං. ෆිෂිං නම එහුණ ගමන් ගොඩක් අයක මොකක් හරි අදහසක් ඇති. අනිවාර්යෙන්ම අපිට මේ ගැන හොයන්න මූලාශ්‍ර කිහිපයක්ත් ලැබුණා. තාක්ෂණික විග්‍රහයක් තියෙනවා. ඒ වගේම මේක පැහැදිලි කරන වීඩියෝවකුත් තිබුණා. ඉතින් අපේ අරමුණ තමයි මේ ප්‍රහාර කොහොමද වෙන්නේ, මොනවද මේකට පාවිච්චි කරන දේවල් සහ වැදගත්ම දේ කොහොමද අපි බේරෙන්නේ කියලා තේරුම් ගන්න එක. හරියට හරි. මොකද ෆිෂිං කියන්නේ ගොඩක් වෙලාවට අර සිස්ටම් එකක තියෙන අඩුපාඩුවකට වඩා මිනිස්සෙක්ව රවට්ටන එකනේ. ඒක තමයි මනෝවිද්‍යාව තමයි ඉලක්කය. විශ්වාසවන්ත කෙනෙක් වගේ පෙනී ඉඳලා බැංකුවක්, Facebook එක, Google එක වගේ. එහෙම පෙනී ඉඳලා අපේ පාස්වර්ඩ්, බැංකු විස්තර වගේ දේවල් ගන්න බලනවා. එතකොට මේක කොහොමද හැකර් කෙනෙක් සැලසුම් කරන්නේ? අර මූලාශ්‍රවල තිබ්බ විදිහේද මුලින්ම වෙබ් අඩවියක් වගේ එකක් හදනවද? ඇත්ත වෙබ් අඩවියක් වගේම පේන